හීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ Hey guys, welcome back to my YouTube channel. ඔන්න ඔයාලා කියපු විදිහටම ගොඩාක් අය මගෙන් ඉල්ලලා තිබ්බා මගේ බර්ත්ඩේ vlog එක ඕන කියලා. ඒ නිසා ඒකත් එක්කම අවුරුද්ද අපි සෙලිබ්‍රේට් කරපු විදිහයි මගේ බර්ත්ඩේ එකයි. ඊට පස්සේ අවුරුදු සීසන් එකේ වුණ දේවල් ටික තමයි මම ඔයාලත් එක්ක මේ පාර ෂෙයා කරගන්නේ. ඉතින් අපි කිරි උතුරලා මේ ඔක්කොම අපි ගෙදර හදපේවා. ඔක්කොම මම කිව්වා වගේ මේ පාර හැදුවා. ඊට පස්සේ අපි පහන තියලා බුදුහාමුදුරුවෝ පහන තියලා ඊට පස්සේ අපේ එළියේ තියෙන ගණදේවි පිළිමයක් අපි එතෙන්ටත් පහන තියලා ඊට පස්සේ අපි කාලා ෂැඩෝටත් කවලා අපි ආහාර අනුභවය කියන ඒ චාරිත්‍ර ටික ඔක්කොම ඉවර කරා. ඊට පස්සේ ඉතින් මේ පොඩි ළමයි ටික ඇවිල්ලා එයාලගේ ඉතින් වැඩ පෙන්න හිටියා මට. ඉතින් මං එයාලත් එක්ක එන්ජොයි කරලා එදා දවසේ කොහොම හරි හැම ඉවර වුණා. කඩවලේ මතකද? So මේ හරියටම මගේ බර්ත්ඩේ කලින් දවසේ ඒ කියන්නේ ඒප්‍රිල් 15 අපි මම වලට කලින් කියලා තිබ්බේ අපි ගර්ල්ස් නයිට් එකක් දාන්න හිටියේ බට් මට පොඩ්ඩක් සනීප නැතර මම ඔයත්තන පොඩ්ඩක් දගල් හිටියා. අද මම ඔහොම ඉන්නේ පැන්ඩෝල් බීලා පැන්ඩෝල් මම හිතන්නේ මම ඒ දවස් දෙකට 12ක් විතර විව්වා. ඒ තරම් මට හරි අමාරුවෙන් හිටියේ. ප්ලෑන් කරපු මුකුත් ඒ විදිහට කරන්න හම්බුන්නේ නැහැ. මම ගර්ල්ස් නයිට් එකත් එහෙමයි මගේ බර්ත්ඩේ එකත් එහෙමයි. මම ඔයාලට ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් අරගෙන මට ලස්සන කියන්නේ මටත් මෙමරි එකක් මම YouTube එකට මේක අප්ලෝඩ් කරාම තව කාලයක් ගිහලා මටත් බලද්දි මටත් ඒක මෙමරි එකක්. ඒ වගේ මම ගොඩක් දේවල් ප්ලෑන් කරන් හිටියේ බට් එකක්වත් කරගන්න හම්බුන්නේ නැහැ. ඔයාලා පෙනේ මගේ බර්ත්ඩේ vlog එකේදී ගොඩක් වීඩියෝස් නැහැ. හේතුව මට ඇත්තටම සනීප නැතු හිටියේ මම මගේ ෆොටෝස් ටික ගහගෙන මට යාළුවොත් එක්කවත් ගහන්න ෆොටෝස් නැහැ. ඉතින් ඒ තරම් මම ටිකක් අසනීප වුණා. මේකේ ක්‍රෙඩිට් එක නම් දෙන්න ඕනේ අපේ රෝසි අක්කට. ඉතින් එයා අලුතෙන් channel එකක් පටන් ගෙන තිනවා. මම මෙතනින් දාන්නම් ඔයාලට cooking channel එක. මම හිතන්නේ මම WhatsApp channel එකට දැම්මා එයාගේ Instagram account එක. ඉතින් ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න and try කරලා බලලා comment එකකුත් දාන්න. මොකද සචි? මොන ප්‍රේමද දෝන ඔබට? ඉතින් යාළුවා ඇදලාට හරියට මාව සර්ප්‍රයිස් කරා. It's so cute. and සර්ප්‍රයිස් කර යාළුවාට අයිඩියා එකක් තිබෙන කෙනෙක්ගේ. Thank you so much. Happy birthday to you. Happy birthday, dear Blanchi. Happy birthday to you. ඊට පස්සේ ඉතින් අපි රෑ කේක් කාලා ඊට පස්සේ දෙවිද්දී කට්ටිය ආවා. ඉතින් ඒත් එක මම කිව්වා වගේ මම අසනීප නිසා මම ඉතින් මෙහෙම ඉන්න වීඩියෝ කරා මිසක් ගොඩක් වීඩියෝ ගන්න බැරි වුණා. අපි TikTok කරා මම ඒව දාන්නම්. අපේ මේකප් ආටිස්ට් අස්සලේ තාද
අර දීප ගොබ්බගතේ කිය. ඉතින් ඊට පස්සේ යාළුට කෑම හදලා යාළුට කෑම කන්න කියලා අම්මයි මමයි ගියා. මොකද යාළුට ඉතින් අපේ ගෙදර පුරුදු නැත්තන නෙමෙයි ඔක්කොමලා ඉතින් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා එයාලට කන්න කියලා මං කෑවේ නැහැ. මං අසනීපෙ හිටපු නිසා අපිට මේ අවුරුදු උත්සවයක් තිබ්බා. ඒ නිසා ඒකට යන්න ඕන නිසා එයාලට ගෙදර ඉන්න කියලා අපි ගියා. මේක ඇවිල්ලා නිර්මුක්තිකම ගහන්න ඕනේ. නිර්මුක්තිකම අහන්න කීයද 150? ඔනේ කනගොට්ටිය ළඟට යනවා. ඔව් තාත්තමයි කනගොට්ටිය දුරන හරි ඉතින් ගන්න 2 3 ඇයි යමුනේ? වීඩියෝ කරලා තිබ්බේ. ඉවත් වෙන අතරේ තර කරොත් උණුසුම් තරගයක් උණුසුම් පුතායි නම දන්නේ අපි කවන්න බෑ ජෝවිනාලා කුටුඩි කරන තිබ්බා කුටුවටේ රෝබට් කරපුවා සංගීත තොප්පි තරගයේ තෑගි ප්‍රදානය සඳහා හලෝ ගයිස් ඉතින් ඊතරම් බර්ත්ඩේ එක තිබ්බේ අද අපේ අප්පච්චිගේ බර්ත්ඩේ එක අපි දාන්න ගිහලා ඔකම කරලා ඇවිල්ලා ඉන්නේ ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ මගේ බර්ත්ඩේ මට හම්බෙච්ච දේවල් and මට බර්ත්ඩේ එකට ගොඩාක් කට්ටිය Instagram එකේ TikTok එකේ විශ් කරලා දාලා තිබුණා මට ඇවිල්ලා හවස තමයි යාළුට රිප්ලයි ගන්න පුළුවන් වුණේ හවස නෙමෙයි රෑ මොකද මම හවස ගියා අවුරුදු උත්සවයකට so I'm really sorry and හැමෝම හරිය ලස්සන විදිහට මට
හරි ආස හිතෙන විදිහට මට විශ් කරලා තිබ්බා. හරි ලස්සන මේ wishes ඇවිල්ලා තිබ්බා. thank you so much හැමෝටම wish කරපු හැමෝටම thank you so much. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්න මට කේක්ස් 3ක් හම්බුණා. එකක් මට රෑ 12ට සර්ප්‍රයිස් වුණා මම එක කේක් එකකින්. ඉතින් ඒ කේක් එක තමයි අපි මම කේක් කැපුවේ නෑ මේ පාර. ඒ නිසා මේ ඒ කේක් එක තමයි යාළුවෝ අපි ඔක්කොම කෑවේ. ඒක මාව රසයි. මට ඒ කේක් එක මම විතර ෆොටෝ එකක් දාන්නම්. මේ රෑ මාව සර්ප්‍රයිස් වුණා ඒ කේක් එක. thank you so much. ඊට පස්සේ මම තව එකක් පෙන්නන්නම්. මට මෙන්න මේ කේක් එක හම්බුණා. මේක එව්වේ ඇත්තට මම මේක හිතුවේ නෑ මම මෙහෙම කේක් එකක් හම්බෙයි කියලා. මේක එව්වේ ෆ්ලවර් ෂොප් එකකින්. නුරාවි ෆ්ලවර් ෂොප් එකකින් මම යාළගේ බෙස්ට් කස්ටමර් කෙනෙක් කියලා. යාළා මගේ බර්ත්ඩේ තමයි මේක එවලා තින්නේ. මේක එව්වේ මේක එක හැදුවේ කේශවි අක්කා. කේශවි අක්කා මම හොඳට අඳුරනවා. යාළගේ කේක් කියන්න දෙයක් නෑ. මම මේක දැක්ක ගමන් දන්නවා මේක මම අපේ ගෙදර හැමෝම මේක ඉවරනකම් කනවා. මම ඊයේ හම්බුනේ බොහොම අමාරුවෙන් මේක තියන් හිටියේ. අද වීඩියෝ එකක් දාන්න ඕනි කියලා හිතනවා. මොකද මම ඊයේ පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. ඒ නිසා මට අක්කගෙන් කේක් එක ගන්න යන්න බැරි වුණා. ඒ නිසා මට හිතුණා අනිවාර්යෙන් මේක කියන්න ඕනි කියලා ඔයාලට. මම එයාලගේ කේක් එකේ contact number එකෙන් දාන්න. and flower shop එකේ මට එයාලගෙන් flowers දෙකකුත් හම්බෙලා තියෙනවා. මම ඒකත් පෙන්නන්න. ඉතින් මෙන්න මේක තමයි කේක් එක. හරිද? මේක මම හත්තම හරිම ලස්සනයි. මෙතන එයාලා ගහලා තිබ්බා from Noravi shop කියලා. මට ඒක පොඩ්ඩක් එහෙම වෙලා and thank you so much මගේ බර්ත්ඩේ එකට මේක එව්වට. ඊට පස්සේ මට තව කේක් එකක් තියෙනවා. මෙන්න මේක. කැපුවේ නැහැ ළමයි. මේක තමයි මගේ බර්ත්ඩේ එකට ගෙනාපු කේක් එක. ඉතින් මේක ගෙනාවේ අපේ අක්කලා. ඒක මේ කැපුවේ නැහැ ළමයි. මොකද කේක් අර කේක් එක හරි ලොකුයි. මේ මට රෑ 12ට හම්බෙච්ච කේක් එක. ඉතින් ඒ කේක් කෙනාට thank you so much. ඉතින් මේක එන්ස කැපුවේ නැහැ. ඒක තමයි හැමෝම කෑවේ. ඒකේ ලොකු ඒක නිසා මේකේ කැපුවේ නෑ. මේ තාම තියෙනවා. ඊට පස්සේ මම පෙන්නනවා flower buns තුනක් තියෙනවා fresh flowers. මේ එකක් මේ පාර වෙලා තියෙන ළමයි යන්නේ මේක වෙන පොඩක් පොඩි වෙලා. එන්න තව එකක්. ඒකේ roses තියෙනවා. ඒක පොඩක් ආසයි. මේ තමයි මගේ හම්බෙච්ච flower buns දෙක. ඇත්තටම මේ මගේ බර්ත්ඩේ එක තියෙන අවුරුදු දවස් දෙකකට පස්සේ ඉතින් මල් නැහැ. තමයි මට මේ පාර බර්ත්ඩේ එකට හම්බෙච්ච ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටික. ඊට පස්සේ තව ෆ්ලවර් බන්ච් එකක් හම්බුණා. මෙන්න මේක. මේක පෙන්නපු ගමන් දන්නවා එයා කාගෙන්ද කියලා. මේක මගේ යාළුවාගේ පවණිගේ. මම යාළුගේ පේජ් එක මෙතනින් දාන්නම්. ඉතින් ඒකේ මම ආසම් පාට් එක මෙන්න මේක. ඉතින් යාමට ආදරේ කියලා තමයි මේක මේ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පුළුවන් යාළුගේ මේ විතරනේ රිබන් ඒවා ගොඩක් ගන්න. මොකද මේක දැන් මට ගොඩක් වටිනවා. මොකද මේක තමයි ඉතින් මට හැමදාම තියාගන්න පුළුවන්. ඉතින් හරි කියුට් හරි ලස්සනයි. මම හරි ආසයි. යන්නේ මාරුසුවනේ. යන්නේ ගාලට කොහෙද මාරුසුවනේ. සෝ ඒක තියෙනවා. මම ඊට පෙන්නන තව gift තියෙනවා. ඊට පස්සේ තියෙනවා මම බෙන්නන මට එක වගේ bags තුනක් හම්බුණා. මෙන්න මේ ටික. හරිද? මෙන්න මේක හම්බුණා. මට මේව ගොඩක් වටිනවා. මොකද මම ක්ලාස් යන්නේ. මට ක්ලාස් එකේ මම ලැබෙලා මම හැමදාම එකම අර කළු බෑග් එක දාන් යන්නේ. කොච්චර බෑග්ස් තිබ්බත් මම අර මට මෙහෙම දාන් යන්නේ හරි ලේසි. සෝ මේ බාර මට හම්බලා තියෙනවා. මෙන්න මේක ලස්සනයි. ඒක මාර ට්‍රාන්ස්පරන්ට් වගේ බෑග් එකක්. මාර ලස්සනයි. මේක හම්බුණා. ඊට පස්සේ මෙන්න මේක හම්බුණා. ඒකෙම බ්‍රවුන් කලර් හම්බුණා. බෑග්ස් තුනක් තියෙනවා මට. එනවා ඒ ටික හම්බුණා. ඊට පස්සේ තියෙනවා මේ බොක්ස් එකේ මම හිතන්නේ වොච් එකක් තියෙන්නේ. යා මේ වොච් එකක් තියෙනවා. මට මේ සිල්වර් කලර් වොච් එකක් ඕනෙලා තිබුණා. මං ගා ගෝල්ඩ් කලර් එකක් තියෙන. සෝ ලස්සන සිල්වර් කලර් වොච් එකක් හම්බුණා. ඊට පස්සේ හම්බුණා පර්ෆියුම් එකක්. දැන් පර්ෆියුම් රෙඩ් වෙලා තියෙනවා. මම හරි ආසයි පර්ෆියුම් එකක් ගන්න. ඊට පස්සේ ඉන්නවා ලස්සන ටෙඩි. මම යාර මාර ආසයි. හරි කියුට් අනේ මම and මෙයාට ගොඩක් ආසෙන් හේතුව මෙයා මිනිසෝ එකෙන් මට හම්බුනේ. මම මිනිසෝ එකේ ටොයිස් කියන්නේ ටෙඩිස්ලට මාර ආසයි. මගේ අර මිස්ටි එයාත් මේ මිනිසෝ එකෙන්මයි. සෝ මේක මට මේක බර්ත්ඩේ එකට කලින් හම්බුනේ. ඒනත් මට හිතුණා මේක පෙන්නන්න ඕන කියලා. මම හිත ටැග් කරලා නැහැ තාම මේ මං හරි ආසාවෙන් අරන් තියෙන. දැන් තව ටෙඩි කෙනෙක් මට ඇඩ් වුණා මගේ රූම් එකට. එයා හරි කියුට්. මට මෙයාට කියන්න නමක් කියන්න යන්න. අපි මෙයාට ලස්සන නමක් දාමු. ඊට පස්සේ තව තියෙනවා මෙන්න මේක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මම ආසම එක මට හම්බෙච්ච gift වලින් මම එහෙම නෙමෙයි හැම එකම ආසයි. හැබැයි මම වැඩියෙන්ම excited වෙන්නේ මේකට.
මාර ලස්සනයි. ඔය මම දන්නේ මම හරිම thankful. මොකද මාව يعني මාර happy. මොකද මම ආදරය කරන කට්ටිය මම කැමති දේවල් මට අරන් දෙනවා. ඉතින් මම කීකී හිටියම silver jewelry මේ දවස්වල පොඩක් try out කරනවා කියලා. ඉතින් මම silver මතක ඇති bracelet එකක් තිබ්බේ නැහැ. necklace එකයි rings ටිකුයි ගෙනියනවා. ඒ rings ගෙන්නන්න බැරි වුණා මට. ඉතින් මට හම්බුණා මෙතන මම මේ ඊයේ මේ අවුරුදු උත්සවයට මේ පොඩි හරි pearl දෙක දාන් ගියා. ඒක මම ගොඩක් මාස මෙන්න මේකට බෝ එකට. ඉතින් ඒක හරියම cute. ඒක හම්බුණා. ඉතින් ඒක තමයි මේ පරමගේ birthday එකට හම්බුනේ. මම හරිම thankful මම ගාව ඉන්න කට්ටිය ගැන. ඉතින් මේ gift දුන්නේ නැතත් එයාලා මට හරියටම රෑ 12ට wish කරලා හරිම ලස්සන wishes දාලා තිබ්බා. මම පුළුවන් හැමෝගෙම tag කරලා දැම්මා. සමහරු එයාලා private account වලින් මාව wish කරලා දාන්නේ මම දන්නේ නැහැ. මම follow back කරොත් විතරනේ මට ඉතින් මේ story පේන්නේ. ඉතින් සමහරු මට බැනලා තිබ්බා මම reply කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මම ඇත්තටම මම ගෙදර ආවේ රෑ මම පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. ඒ නිසා මම හිතා vlog එකකුත් දොකුවල නැහැ. මම අද මේ ඉඳගෙන හිටියට මගේ බර්ත්ඩේ එක අපි යාළුවෝ දන්න මම හින අමාරුවෙන් හිටියේ. يعني ෆොටෝස් මගේ ෆොටෝස් ටික ගහලා යාළුවොත් එක්කවත් හරියට ෆොටෝ එකක් නැහැ මට දාන්නවත්. ඒ තරම් අමාරුවෙන් හිටියේ මම. ඉතින් එහෙම තමයි උනේ. යා ඒ ටික තමයි මම මේ පාර බර්ත්ඩේ එකට හම්බුනේ. ඊට පස්සේ තව ෆ්‍රොක් එකක් තියෙනවා. මම මේක පස්වලට ඩ්‍රෙස් කරලා පෙන්නන්නම්. ඒකත් මාර ලස්සනයි. යා ඒක තමයි කේක්ස් වැඩි වෙලා ඉන්නේ මේ පාර. මම හිතන්නේ මම මේ කේක් එක තමයි කන්නේ අද. මේක මම කපන කල්ලා ඉඳිලා නැතුව ඉන්නේ. මේක නම් ඇත්තටම අපරාධයක්. මොකද එහෙම කේක් කන්න බෑ. ඊයේතර අර කේක් එක මේ ඔක්කොම කෑවා. ඒ කියන්නේ කන්න බෑ එහෙම මේ අවුරුදු කාලේ නිසා අර කේක් කාලා මන්ද කේක් කන්න බෑ. මේ කේක් එක නම් කන්න හරි ආසාවෙන් ඉන්නේ. so ඉතින් හැමෝම thank you. ඔන්න ඉතින් පොඩි සෙට් එක ආය අපේ ගෙදර ආවා. ඉතින් මේ තුන්දෙනා මට මාඩ එකතුයි. and යාළගේ ලොකු එක්කෙනා පොඩි කාලේ ගැන පොඩි මං හිතන්නේ අවුරුද්දක් වගේ ඉඳලා මාත් එක්කම හිටියේ. ඒ නිසා මට හරි ආදරේ යාලා. ඒ නිසා මොනවා කරත් මෙහි ආවොත් පොළොන්නරු ආවොත් කොහෙන් හරි හොයාගෙන එනවා අපේ ගෙදර. ඊට පස්සේ අපි ගියා නාන්න ගියා. නාද්දි මෙයාලා කොලම් බල මෙයාලත් එක්ක හිටියා මම. ඔව් එන්න යා. ඔව් ඒක ගන්න ඒව ගන්න. කොක්ක ගන්න තාම ඉතින් අවුරුදු කාලේ ඒක. අවුරුදු කාලේ කොක්ක ගන්න කවද? බලන්න කොහෙද කියලා. පේනවද? පේනවා රින්නේ. ලස්සනද? මොකද්ද මේ? කවුද රජ කෙනෙක්? ඈ? පුටුවලු. අරකද? ඒක පිටිපස්සේ වෙන්නේ නැති. මෙහෙම නිකන් පිටිපස්සේ ඔව් තියෙන. මේවා. ඒ ඔෆිසර්ස්ලාගේ පුටුලු. මේවා නිදාගන්නේ වල. කොහෙන්ද කිව්වා? අර අතන තියෙන. ඉතින් කට්ටියම නෑවා. මම ඔය අලවල් වල දාන්න හරි බයයි. අන්න මට පේන්නත් බෑ. ඒ නිසා මම බෑකයක් කියලා ඉඳලා කොහොම හරි අපේ අම්මා එක්කන් ගියාම ආවා. ඊට පස්සේ මම විනාඩි 10ක් වගේ ඉඳලා මං ආවට ආවා. වැටුණා. ඊට ඇවිල්ලා අපි දැන් යනවා කන්න. ඊට පස්සේ අපි ආයේ ගෙදර ආවා. මොකද අම්මවයි ලොකු අම්මවයි ගෙදර දාන්න අපිට නිලාකුරු පත්තු කරන්න යන්න ඕන. ඉතින් යාළට එන්න බෑ කිව්වා. ඒ නිසා යාළව ගෙදර දාලා ආයේ අපි ගියා නිලාකුරු පත්තු කරන්න. ඉතින් අපි කැෆේ එක ගාවට තමයි ආවේ නිලාකුරුනේ බම්බර චක්ක පත්තු කරන්න. නිලාකුරු පත්තු කරන නිලාකුරුනේ අහස් කුරු පත්තු කරන අපි ගියා ගාවට. ඊට පස්සේ අපි මේ දෝණි අක්කා මොකද ත්‍රිකෝණ හැඩයට නිකන් ඒ වගේ බඹර චක්‍ර තියලා ඔක්කොම එකට පත්තු කරන් තමයි ගියේ. වැඩි වැරදුනේ නැහැ අපිට. මොකද මගන? ප්‍රමේ මාතලංගු. කොණ්ඩේ දෙක.
හලෝ මොකද කරන්න යනවා? අපි දැන් මෙව වඩ දුරලව ගනේ දිගම විලාකුරු අපි දාට Hai. ලස්සනට වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කියලා ලොකු මමලා ගෙදර අද මම එහෙ තමයි ඉන්නේ. ඉතින් මගේ පොඩි කාලේ මෙමරිස් ගොඩාක් එහෙ තියෙනවා. මොකද මට අවුරුදු 10ක් 12ක් වගේ වෙනකල් මම එහෙ තමයි හිටියේ. ඔයාලා දැන් හටි බයයිද? අරක මරු. බෝයි. මේක බලන්න ඇත්තට මට ඒක බලන්න. ඒක පරණයි වගේ. The Horn. The Horn නෙමෙයි. එන්නකොනේ පටන් ගන්න ගත්තේ. බයයි දන්නේ. මේ මීඩියම් බයි දෙන්නේ. ඔයාලා මීඩියම් බයි දෙන්නේ? මට වැඩි හිටියක් බයි. ඒක තමයි වැඩි හිටියද? The Curse of the Nun. කමන්නේ ඔයා වගේ හිටියු. The Curse of the Nun කියන්නේ ඒක තමයි මේ නන් තමයි. මේ ඔය නන් එක නෙමෙයි ඔය. මම ඒක බලලා නැහැ. පාවුවනේ බෙල්ල රිද නැති. ඔයා බයි කරන්න ඕනේ. ඔය නෑ ඉංග්‍රීසි බයි හිතන. කොහොමද අපිට මේක පින් එකේ මේ අර කොහොමද පින් එකේ මේ උලන. එන්න අප්පා කෝල් කරගෙන කොහොමද අපිට පින් එක? පින් එකේ වහයක් ඔව් භූත ෆිල්ම් එක බලන්න යන්නේ. බය නැද්ද ඔයාලා? බයට මේ අම්මා බයට මගේ ඇඟේ මේ ඉවරයි. අත් දෙක නිදහසක් නෑ මට. අනේ හැබැයි බයත් එක්ක මම ඇස්ලි බියා ගන්න. මාත් බයයි. මම මේ මම මෙහෙම දාන් ඉන්නවා. පණ්ඩිතය. මේ වගේ බොඩිය පේනවා. මම මෙහෙම දාන් ඉන්නවා බය එකක් ආවොත් කෙලින්ම මෙහෙම කරනවා. පේන්නේ. මම මේ පණ්ඩිතය වගේ බලුවට මමත් බයයි. මම සෑහෙන්න බයයි. ඔයාලට වඩා ඉතින් මොකුරුල්ල මාත් බයයි. මම දන්නේ. ඒ මගේ බොඩිය. ඒ වෙලාවට හිතනවා ආසල් එක. උඩට යන්නේ නේ මෙතන දැන් කවුරුත් නැතුව. දැන් ඔයා තනියෙන් මේ පලෙන්ට කතෙන් දාන්න. ඈ? කතෙන්. මම මෙහෙ ඉන්නවා. මේකේ නංගි සිංහල යනවද මේ මේවා? යටි. නෑ ඉංග්‍රීසි වෙන්නේ. අනක දාන්නකො. ෆිල්ම් එක පටන් අරන් විනාඩි 10ක් ගියේ නෑ පොඩි දෙනා නිදි. අන්තිර අපි දෙන්න තමයි හිටියේ බලන්න. චීස් කියන්නේ. ගයිස් දැන් වෙනවා පාන්දර 1:34. ආ ෆිල්ම් එකක් බලලා සෝම. මට පුදුමයි මම මෙච්චර ලහරන් හිටියා. අයියෝ අපි වෙලා ගියා නැති කොහොමද ඇහැරලා කම ඉන්නේ. මම අපර නිදා ගන්න දුන්නේ නෑ. ඉතින් නිදා ගන්න බෑනේ ෆිල්ම් එක. අපිට ෆිල්ම් එක ක්ලික් උනේ ඊට පස්සේ උදේ මුකුත් වීඩියෝ ගන්න හම්බුනේ නැහැ. මොකද මට ඉස්කෝලෙන් කතා කරා ඇඩ්මිෂන් ඇවිල්ලා දෙනවා සයින් කරන්න එන්න කියලා. ඊට පස්සේ මම ඉක්මනට දිව්වා. ඊට පස්සේ ආයෙ මං ආවා. ඒ ඇවිල්ලා මෙයාට ෆිල්ම් එකක් බලන්න ඕනේ කිව්වා. ඒ ෆිල්ම් එක හොරර් එක ආයෙ බලන්න ඕනේ කිව්වා දෙන්නට. ඊට පස්සේ දෙන්නට වැඩි බය හිතෙන්නේ නැති නිසා මායා දාලා දීලා ඊට පස්සේ අපි ගියා පොඩි ළමයින්ට ඇඳුම් ගන්න. ඉතින් ඊට පස්සේ වහින්න ගත්තා මාර ලස්සනට පෙවුණා වහින විදිය. ඊට පස්සේ වැස්ස ලස්සන බල ඉඳලා අන්තිමේටම පාර හොන්දටම બ્લોක් වෙලා වැස්සත් එක්ක බුදුම අමාරුවෙන් අපි ආවා. මොකද මේ වාහනේ ඉලෙක්ට්‍රික්. එතකොට අර පාර යට වෙලා තිබ්බෙතර බය හිතුණා ඉලෙක්ට්‍රික් නිසා මොකක් හරි වෙයි කියලා. බැලුවා ගාව ලකුණ නැහැ. අපි ඉක්මනට ඊට පස්සේ ආවා. මට කියලාද කොච්චි ගවන්නේ? මට බෑ වඩ කොච්චි ගවන්න. අනේ මට බෑ වඩ කොච්චි ගවන්න. අනේ මට බෑ වඩ කොච්චි ගවන්න. අනේ මට බෑ.
ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. and sorry වීඩියෝ එක එඩිට් කරලා දාන්න ගොඩක් පරක් වුණා. මොකද ඇත්තටම ටයිම් තිබ්බේ නෑ වීඩියෝ එක එඩිට් කරගන්න. මම දන්නේ ඊළඟ 3 months වල මට vlogs දාන්න පුළුවන් වේද නැති වේද කියලා. හැබැයි මම උපරිම try කරනවා අර vlogs ගේන්න. So thank you for watching and see you next video. Bye bye. You come and fuck me. I feel so ordinary, said when you around me. Treat me like water while you wear me out. Arguments, you air me out. Tripping about you.